පුතේ බත් කන්නේ නැ උයලා තියෙන්නේ. අද නම් බඩ පිරෙන්නම කන්න ඕන. මගේ පුතා ඊරාටත් හරියට කෑවේ නෑනේ. අනේ අම්මේ අතරි දෙනම ගොඩක් අමාරුයි. එහෙනම් ඔහොම ඉන්නකො මම බත් ටිකක් බෙදන් එන්නම්. මගේ පුතා බය වෙන්න එපා අම්මා ඉන්නවනේ. ඉක්මනට සනීප වේවි. හොඳ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ අයියා අම්මේ. අයියේ ඔයාට ඉක්මනට සනීප වෙයි. අඬන්න එපා. අනේ මේ බත් කෑවේ නැත්තම් ගිහින් බත් කාපම් බෙදාගෙන. ඇයි අම්මේ මට එහෙම කතා කරන්නේ? මාර වදයක් නේ මුගෙන් තියෙන්නේ. තාත්තා ඉන්න වෙලාවට හොඳ කතා කරලා නැති වෙලාවට බනිනවා මට. මේ මක බැවිලා යන්නේ නෑනේ මෙහෙන්. මල්ලි එයාට ඔයා අම්මා කිව්වට ඔයාගේ අම්මා නෙවෙයිනේ යා. කුඩා අම්මා කියලා කතා කරන්නේ. ඔයා අම්මා කියනවට එයා කැමති නැහැ. කමක් නැහැ. ඇයි අයියෝ ඔයාගේ මල්ලි විදිහට මාව පිළිගන්න බැරි? මගේ තාත්තා මාව දාලා සදාටම යන්න ගියා මේ ලෝකේ. එදා ඉඳන් ඔයාලගේ තාත්තට තමයි මම තාත්තා කියලා තියෙන්නේ. මගේ තාත්තා අඩුවක් නැතුව එයාටත් මට වගේම ආදරේ සලකනවා. මම ලොකු බත් පිඟානක් ගෙනාව මගේ පුතාට. ඒරම කන්න ඕන හොඳේ බඩ පිරෙනකන්. නීරා බට්ටිය කළු හට්ටිය ඉතුරු වෙලා ඇති. අර පිටර ඇඳෙන් උරන් කාපා. ඵලයන්. ඇයි බලන් ඉතින් ඵලයන්. මට කමක් නෑ. ඇයි අම්මේ මල්ලිට බල්ලට ඉතුරු කරපු ඉඳුල් බට්ටි කන්න කිව්වේ? අනේ නෙද්දකි. ඊය කාලා කන්නි දරුවෝ. ඕක මගේ දරුවෙක් නෙවෙයිනේ. මට දැනෙන්නේ මගේ දරුවෝ විතරයි. උඹලා කාලා බීලා හිටපල්ලකෝ ඉස්සර වෙලා. ඔන්න එනවා නෙද්දකි. මට කෑව ඇති. මගේ බඩ පිරුණා. ඇතිනම් වතුර ටිකක් බීලා තියෙන වැඩක් පලක් කරගනි. අම්මේ. අන්න තාත්තා එනවා. කිව්වාරකට තෙල් ගහන් ආවේ. පොලිම කිලෝමීටර් දෙකක් විතර යනකම් සෙට් එක පිරিলা. සුමරා ගන්න ඔය එහෙන්. අපේ රටේ වුන් සේරම එක. කිසි සහයෝගයක් නැහැ කාට එක. ඒක නම් ඇත්ත. දැන් තෙල් ගැහුවද ඔකට පිරෙන්න? හෙට පන්සල් යන්නත් තියෙනවා ඒකයි. දරුවගේ අත හොඳ වෙන්න කියලා බාරයක් වෙන්න බැලුවේ. ලීටර 5ක් ගහනවා ඇකුවා. ගැහුව ලීටර 4.7. රුපියල් 1500ක් කොහෙතරම් ගත්තා. බලාපල රට ගිය කලා. අපිම මරා ගන්න මේ යුද්ධ කරන්නේ. මොනව ලබා ගන්නද බං? රට විනාසයි. අන්තිමට සල්ලිත් දීලා තෙල් ගහගන්න ගිනියා වේලෙනුන. මං කවදා හරි ලොකු වෙලා කාර් එකක් ගත්තම තාත්තව දාන් යන්නම්. එතකොට අවුවේ වේලෙන්න ඕනේ නෑනේ. AC එකේ ඉන්නනේ තියෙන්නේ. උඹ කාර් එකක් කරන් දෙන්න කලින් බයිසිකලයක් පදින්න පුරුදු වෙයන්කෝ. මේ කොල්ලගේ අත බින්දුනෙත් උඹ නිසානේ. නිකන් මිනිස්සුන්ට දුක් දෙන්න එපා. කොල්ලේ කුඩම්ම බව ඇත්ත. ඒත් ඔහම කතා කරන්න එපා බන් දරුවට. මං කීප සැරේම බලන් හිටියා. ඌ උඹේ දරුවනට මගේ දරුවනේ. මට උඹේ දරුවත් එක මගේ දරුවත් එක. අම්මා වැරදි නෑ තාත්තේ. අම්මයාට ආදරේ. ආදරේ නම් බං මෙහෙමද? අම්මල උනාම තබංග දරුවන්ට වගේ මනින් දරුවන්ට සලකන්න පුළුවන් වෙනවා. අපි හැමෝම මිනිස්සුනේ බං. දරුවෝ දෙන්නටම උදේ කන්න දුන්නා. වෙනසක් කරේ නෑ මං. කන්න නොදී හිටියේ නෑනේ. මටත් හැම දරුවෝම එකයි. එකයි නෙවෙයි දෙකයි. තාත්තේ මට අම්මා රයිස් හදලා දුන්නා. මගේ හොඳ අම්මනේ. ඔයාගේ කෑම කොහොමද මට රසයි අම්මේ. අනේ මේ ඇයි බං ඔහොම කරන්නේ කොල්ලට? උර්දුනේ ඊයර හදපු පිලුන්ගේ රයිස් ටිකද එතකොට? අද උදේ රයිස් හදන විදියක් උන්නේ නෑනේ. පිලුම් වෙලා කියලා කෑම හක දාන්න පුළුවන්ද අද කාලේ? පුතත් කැමැත්තෙන් තමයි කෑවේ. අනේද කියන්නේ. ඉල්ලගෙන කෑවේ මගෙන් රසයි කියකි. ඉල්ලගෙන තමයි කොහොමත් මාත් කෑවේ. මට බැරුණානේ හරිය මං ගෑණියෙක් හොයාගන්න. බැඳපු ගෑනු කර ගැහුවම ඕක තමයි වෙන්නේ අන්තිමට. ඕවා අපිට හොඳ පාඩම්. අනේ මේ ඕයි කොහොමත් මගේ දරුවට ඇත්තට වෙනස්කම් විතරයිනේ. මොකද්ද කිව්වා එමක් කියපන්. කියපන්. මොකද්ද මං කරපු වෙනස කියපන් මට. වෙනස?
දෙන්නට මම පුතේ එක වගේ සැලකුවා. තාත්තා මට කවමදාවත් වෙනස්කම් කරලා නෑ අම්මේ. එයාට පුළුවන් උපරිමයෙන්ම මට කළා. මේ වගේ තාත්තා කෙනෙක් ලැබුණේ මට පිනට. මලාපන් දරුවම කියලා. උන්ට දැනනෝ බං ආදරේ තියෙන දේ කොතනද කියලා. ඊට පස්සේ අම්මනෝ බං අමලේව මතක තියාගන්න. කවදා හරි උන් ලොකු එක් දවසක ඒව තමයි උන් සීවරණ කරගන්න. උඹලා ඕන දෙයක් කරගනින්න. පුතේ ඔය දෙන්න කවදා හරි හොඳට ඉගෙනගෙන ලොකු මහත්තුරු දෙන්නෙක් වෙන්න ඕන හොඳේ. කවදාවත් දෙන්න එක්ක රණ්ඩු වෙන්න බෑ. අපි රණ්ඩු වෙන්නේ නෑ අම්මේ. ඒත් මට ලොකු බයක් තියෙනවා. මොකක්ද අයියෝ ඔයාට තියෙන බය? මල්ලි මට බය අල්ලපුවද රුවන් මල්ලි ගැන. මම පොඩ්ඩක් එහාට ගිහින් ටක් ගායන්න දැම්මේ. නෑ නෑ ඕනේ නෑ. තාත්තගෙන් අහන්න නැතුව කොහෙවත් යන්න බෑ. ඇයි අම්මේ එහෙම කියන්නේ? දෙමව්පියෝ දෙයක් කියන්නේ හොඳටනේ. ඇයි ගාලා අනිත් පැත්තට අහන්නත් එපා. ආහා අම්මේ. ඇයි ඉතින් ඔයා බය වෙන්නේ? එයාලගේ ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳගනි. නෑ මල්ලි රුවන් ඊ මට විස්තරේ කිව්වා. මට ඇඩුණා ඒක අහලා. හා ඔව් ඒ මල්ලි. මොන වුණත් එයාත් දරුවෙක්නේ මං කියන්නේ. ඔයා හරි. ඒත් අනුන්ගේ ප්‍රශ්නේ ඇගේ දාගන්න ඕනේ. උල්ල දෙන්න තරහ වුණොත් යාළු වෙනවා. ඔයා ඕ විසඳන්න ගිහිල්ලා හා කියන්න කුණ්ඩු කරනවා ඇගේ දාගන්න එපා. ගෙදරට වෙලා ඉන්න අයියේ. රුවන් මල්ලිට වෙනස්කම් කරනවලු ඒ අම්මා. එයාගේ අම්ම නෙවෙයිලු බං ඒ. කුඩා අම්මලු. එයා තාත්තට කිව්ව නැහැලු. කියාගන්න විදියක් නැහැලු එයාට. මට කිව්ව පුළුවන් නම් එයාලගේ තාත්තට කියන්නේ කියලා විස්තරේ. හා කමන්නේ. ඔයා ගෙදරට වෙලා වැඩක් බලාගෙන ඉන්න. උන් එන්නේ නෑනේ අපේ ප්‍රශ්න විසඳන්න. එහෙම කියන්න එපා මල්ලි. එයාලගේ අම්මා මාරම දුෂ්ටය කියලා කිව්වා. ඒ අම්මගේ දරුවට විතරක් රස කෑම හදලා දෙනවලු. ඒ රුවන් මල්ලිට දෙසටම වෙනස්කම් කරනවලු. එයාට උදේට කන්න දෙන්නේ පරණ වෙච්ච ඉතුරු රෑ කෑමලු. ඔක්කොම සෑරම කයි බං. මතකනේ ඒ කාලේ අපේ ටීවී එක ගෙනාවා කියලා. ඔක්කොම පැලිල් මැරෙන්න හැදුවා බං. ඒ කාලේ උන් අතර රණ්ඩු තිබුණ නෑනේ. දැන් තමයි උඹලට උන් අපිට කරපුව අමතක වෙන්නේ. මොකද්ද බං ඒ සීන් එක? මට ඔක තාත්තේ කිව්වා. ටීවී සීන් එකක් ගියා කියලා ඉස්සර. මට ඒ හරියටම තේරුන්නේ නැහැ තාත්තා ඒවද. අපේ ටීවී එක ගෙනාපු කාලේ ඔක්කොම බං අපේ ගවල්වල රචින්න දැම්මා. උන්ගේ තාත්තයි ඒ කාලේ බඳලා හිටපු උගේ ගෑණි එකතු වෙලා. අපි දිවෙන වෙනකොට ඉසම් බලන් ඉන්න බැරි ළඟ ඉන්න මායට අයියේ. ඒක නම් ඇත්ත. අපේ නෑදෑයම තමයි අපිට මරින්නේ. අපි හදන්න හැමෝම සුබපතනවා. අපේ දිනනකොට දන්න කියන එකම බං අපිට අරින්න එන්නේ. ඒක තමයි අයියේ මාත් කිව්වේ. ඕව එහෙම තමයි අයියේ. උදාහරණයකට ඔයාට මං කියන්නේ කරලා බලන්නකෝ මං කියන දේ. ඔයාට Facebook එකට ෆොටෝ එකක් දාන්නකෝ. දන්න කෙනා උන් භාගයට භාගයක් පෙන් ලිස්ට් එකේ ඉන්නේ. ඒක එක ලයික් එකක් දාන්න. අර අපි දාන්න නැති සෙට් එක තමයි භාගයට භාගයක් සුප්පතලා හරි අපිට කමෙන්ට් එකක් දාන්නේ. මම සක්කලි උන්නේ ගමු වල. එක එකත් ඔනට වඩා කරට ගන්න හොඳ නැහැ. ඒත්තර මල්ලි පව් මොන වුණත් ඒ වැඩි වැඩ. පව් වසර නැයනේ කවුරුනත් ඒ වෙලාවට අම්මා කියලා කතා කරන කෙනාම එයාට වෙනස්කම් කරද්දි ස්මන අපිට පව් පිච්චලා නැති මල්ලිගේ. උඹට මම දැන් කිව්වම ගත්ත කියපන්. හරි හරි මං ඇත්තනේ කිව්වේ ඉතින්. මං එහෙ යන්නේ ආයෙත්. වෙච්ච දේ ගැන කිව්වේ මං. අදහසට පන්සලට යන්න ලෙස්ති වෙන්න අයියේ. අන සුරේ දාන්න එන්න කිව්වා හාමුදුරුවෝ. ආයට කලින් යන් හොඳේ. බනට වටින කතාවක් කිව්වා තුල හාමුදුරුවෝ ආයෙ වෙද්දි. මට පරක්කු වෙලා තියෙන්නේ. යනවනම් යන් ඉක්මනට. ඕම ඉන්න පොඩ්ඩක්. තාම මේ මල් කඩනවා පේනවනේ. මෙච්චරලා තිබුණ ලේස්තු වෙන උඹලට. පන්සලේ ගාන්ටාර හත් දෙනකන් ඉන්න පන්සලට යන්න. අනේ බෑ. එනවා. ඉන්න පොඩ්ඩක් මම මැෂින් එකක් නෙමෙයිනේ. දැන් කොහමද හතර දෙනෙක් එක බයි කියන්නේ? ඈ? 4 දෙනෙක් කවුද? 3 දෙනයිනේ ඉන්නේ. ඇස් පොට්ටක් දාන්නේ. මගේ කොල්ලටනේ අතේ අමාරුව තියෙන්නේ. ඇයි? අනිත් ඒ උන් යන්න ඕනේ නැහැ. එහෙනම් ඌ පයින් ඵලයක්. මම දරුවෝ දෙන්නම එක වගේ සැලකුවා. මමත් සැලකුවේ එක වගේ තමයි. පන්සලට යනලායි මං කැමති නැහැ හිතා පිරිසුදු කරගන්න. ඒක නිසා වැඩි කතා නැතුව නැගම බයික් එකේ දරුවත් එක්ක. යම් පුතේ. පවන් නගින්න. අම්මේ මම හිමීට පයින් වරේ. මහදුරක් නෑනේ. මොකෝ රට යනව නෙවෙයිනේ. උඹලට කන්න බොන දීලා හැදුවේ අපි. එහෙම උදව්වක්වත් කරපම් මේ වෙලාවේ. පුතේ ඔයා ඔහොම ඉන්න මං අම්මා අයියා දාලා ඉක්මනට එනවා. ඔයා කියන්නේ ඔයා ඔහොම ඉන්න. හා තාත්තේ කමක් නෑ. එහෙනම් මම ඉන්නම්. මල්ලි අද අතු හාමුදුරුවෝ දීද පන්සලේ. ගියා වගේම අනිත් පැත්තට එන්න වෙයිද දන්නේ නැහැ. පුතේ එන්න. එන්න යමු. නගින්නකෝ බයික් එකට. අනිත් මිසු ගෙන්දවල උඹ හිතන්න එපා. උඹට මං ඉන්නවනේ මැරෙන්තුරාවට. නගින්න පුතේ. බානට වඩින කතාවක් කිව්වලුනේ. හරි තාම හැවුනේ නෑනේ අපි යමුකෝ.
කොහමද? අපි මේ ආවේ අතුල හාමුදුරුවෝ හම්බ වෙන්න කියලා. අපි ගිහින් එන්න. මමත් ඒ පැත්තට තමයි යන්නේ. යන් අපි තුන්දෙනාම. මොකෝ මේ තුන්දෙනා එක්ක? අයියා බයිසිකලෙන් වටුණනේ. මම පැද්දේ බයිසිකලේ. ගලක් තිබිලා රෝදේ පැටලුණා. අයියා විසිකුණා. මම බේරුණා. අයියාගේ අත පොඩ්ඩක් බිඳුණා වගේ. තාම පත්තුම දිනවලට. අනේ එහෙමද? ඉක්මන් සුව පතන ඔයාගේ අයියට. ඉක්මනින් අත හොඳ වෙයි. බය වෙන්න එපා. හාමුදුරුවනේ මගේ අර බඩේ පදින උ ලෑස්තිද? ඊයේ ගියේ තාත්තත් එක්ක ඇවිල්ලා. අදාවක් ගන්න පුළුවන් කියලා තමයි කිව්වන. හරි මං ඒක අරන් එන්න. ඔයාලා ඇතුළට යන්නකෝ. හාමුදුරුවනේ. අම්මලි ඔයා යන් අපේ ගෙදර. අපිට ඔයාලගේ අම්මලා ඒ කාලේ කරපු කිසි දෙයක් අමතක නැහැ. ඒත් අපි ඔයාලගේ මට්ටමට එන්න යන්නේ නැහැ. අපේ අම්මට දරුවෝ තුන්දෙනෙක් කැඩින අපේ ගෙදර යමුවද? අම්මෝ ආනන්ද කොහමද? පුතේ මේ බාරයක් වෙන්න කියලා පන්සලට පොඩ්ඩක් ආවා. මල්ලි අත බිඳුනනේ. ඒක නිසා. නන්දේ අම්මලි අද ඉඳන් අපේ ගෙදර නවතිනවා. එයා කැමතිනේ යාව අපි එක්කයි යන්න. අනේ එහෙමද? හදිසියක් වුණත් කියන්නකෝ. කමක් නෑ පුතේ එක්කන් යන්න. එයාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඔයාලා ගෙදර යන්න. සෙල්ලම් කරන්න ඕනි කියලා. මොකක්ද ඒ කතාව? බලගෝ වච්චන් නැහැ. ගෙදර යන්නේ මාත් එක්ක. ඌ ඉන්නවනේ මාත් එක්ක මැරෙන තුරාවට. මොකද මේ රණ්ඩුව පන්සලට ඇවිල්ලා? හාමුදුරනේ අපි යනවා. එන්නම්කෝ හාමුදුරුවෝ බහැදකින්. හරි තෙරුවන් සරණයි. පරිස්සමෙන් යන්නකෝ. da 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 da